අමරිකාවේ නවබදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සහ ඊට රජය ගන්නා පියවර පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා. ඉන්දියාවට අපනයනය කරනු ලබන ඇගලුම් කෝටාව වැඩි කිරීමට කළ ඉල්ලීමට අගමැති නරේන්ද්‍ර මෝදී යහපත් ප්‍රතිචාරයක් දැක්වූ බවයි ආචාර්ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළේ. ඔවුන්ගේ අරමුණ වන්නේ ආනයන වලට තීරුබදු ව්‍යුහය ඉදිරිපත් කිරීම වුණත් ඒ ව්‍යුහය සකස් කරන්න ඔවුන් පාදක කරගෙන තියෙන්නේ ඒ තනි රටත් එක්ක තියෙන වෙළඳ අනුපාතය. ඒ අනුව ඔවුන් යොදාගෙන තියෙන්නේ පොදු සූත්‍රයක්. ඒ පොදු සූත්‍රයේ තමයි තමුන්ගේ රට වෙනත් රටක් සමග තියෙන වෙළඳ අනුපාතය ආනයන අපනයන අතර වෙනස බෙදනවා ඇමරිකා එක්සත් ජනපදයේ ආනයන වලින්. ඒ අනුව තමයි 88ක අනුපාතයක් ලංකාවට අදාළ කරගන්නේ. දැන් 147ක තීරුවදුවකට පනවන්න ගත්තොත් මේ 9 වෙනිදා ඉඳලා ප්‍රධාන වශයෙන් අපනයන භාණ්ඩ වලින් ප්‍රධාන කාණ්ඩ 4ක් 5ක් 80ක් 86ක් විතර ප්‍රමාණයක් අදාළ වෙනවා. උදාහරණයක් විදිහට ඇඟලුම්, ඒ වගේම ප්ලාස්ටික් සහ රබර් නිෂ්පාදන, ඒ වගේම ආහාර සැකසුම් නිෂ්පාදන, ඒ වගේම ජුවෙලරි එක ප්‍රිසයිස් මෙටල්ස්, ඒ වගේ නිෂ්පාදන තියෙනවා. ඒ වගේම තියෙනවා කෙමිකල් නිෂ්පාදන ප්‍රොඩක්ට්ස්. මේ තියෙන තත්ත්වයේදී 144ක බදු පැනවීමෙන් ප්‍රධාන වශයෙන් අපේ භාණ්ඩ තරඟකාරීත්වයේ බයෙන් අයින් වෙනවා. ඒ වගේම තමයි මේ තීරුබදු ව්‍යුහයේ යම් වෙනස් කිරීම් කරන්න පුළුවන්ද කියන කාරණා සම්බන්ධයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. මේ තත්ත්වයේ පැන නොනගුණත් අපිට අවශ්‍ය කරන ඉතාම සරල පැහැදිලි තීරුබදු ප්‍රතිපත්තියක්. තීරුබදු පැත්ත විතරකුත් මේකට සම්බන්ධ වෙන අනිකුත් ආදායම් ප්‍රබවනුත් මේ සැලකිලිට භාජනය කරලා කොහොමද ඒකාබද්ධ කරමින් ඉන්ටිග්‍රේටඩ් රෙවෙනියු කලෙක්ෂන් මෙකනිසම් එකක් පිළිබඳ අපි යෝජනා කරලා තියෙනවා. ඒ වගේම දැනට පවතින තීරුබදු ආඥා පනත සම්පූර්ණයෙන්ම සංශෝධනයකට ලක් කරලා නව තත්ත්වයක් නිර්මාණය කරන්න යෝජනා කරලා විතරක් නෙමෙයි වැඩ කටයුතු කරමින් තියෙන ඇමරිකාව ශ්‍රී ලංකාවත් එක්ක එහෙම භූදේශපාලනයේ ගැටුමක් තියෙන හෝ භූදේශපාලන වශයෙන් වෙනත් ප්‍රශ්නයක් නිර්මාණය කරගත්තු රටක් නෙවෙයි. මේ තියෙන්නේ පොදුවේ ඒගොල්ලන් ඉදිරිපත් කරපු කාරණෙන් පැනගත්ත තත්ත්වයක අපි තාමත්ම සුබවාදීවකින් බලන් ඉන්නවා. දැන් අපිට උපකල්පනයකට යන්න පුළුවන් නෑ. එහෙම නෙමෙයි ශ්‍රී ලංකාවත් එක්ක දෙන්නෙම නෑ 44මයි දාන්නේ කියලා. ඉතින් අපි පුංචි රටක් විදිහට වෙන බෑකප් ප්ලෑන් එකක් විදිහට ඒගොල්ලන් එක තකට තක ඇසට ඇස කියලා රණ්ඩුවකට අපිට යන්න හැකියාවක් නෑ. හැබැයි අපිට වෙන විකල්ප අපි ඒකට අපි සාකච්ඡා කරලා බලන්න. එහෙම සිද්ධ වෙන්නේම නැත්තම් ඇඟලුම් කර්මාන්තයටද වැඩිම බලපෑම් ඇති වෙලා තියෙන ඔබතුමා මේ පිළිබඳ යම් සාකච්ඡාවක් කරලා තියෙනවා. ඔව් ඇත්තටම ඇඟලුම් කර්මාන්තයේ තමයි පොදුවේ 44ක් කිව්වොත් අපි උපකල්පනය කළොත් කිසි දෙයක් අපි නෙගෝෂিয়েට් කරලා සාර්ථක වෙන 144 අපිට ගන්නවා කිව්වොත් අපි ඇමරිකාවට යවන සියලුම භාණ්ඩ වලට මේක බලපානවා. ඇඟලුම් වලට එන බර වැඩි වෙනවා. මොකද අපේ අපනයන වලින් විශාල ප්‍රමාණයක් ඇඟලුම්. විපක්ෂ නායකවරයා සඳහන් කරා ඉන්දියාව අපෙන් ගන්න ඇඟලුම් මිලියන් 8කට ආසන්න ප්‍රමාණයක් හමුණු සාකච්ඡාවේදී ඉල්ලීමක් කරා කියලා ඊට වඩා වැඩි ප්‍රමාණයක් ගන්න කියලා. ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය අතරතුරදී මේ ගැටලුවට විසඳුමක් රජයේ පාර්ශවයෙන් ඉන්දියාවෙන් ඉල්ලා සිටිනවා. ඒකට පිළිතුරක් කියන්නත් කලින්ම කියන්නට ඕනේ ඒ විපක්ෂ නායකතුමාම තමයි ඡන්දයට කලින් කිව්වේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවකට රාජ්‍යතාන්ත්‍රික භාවය පවත්වා ගන්න බෑ. එහෙම අත්දැකීම් නෑ. එහෙම එන්නේ නෑ. අපව පත් කරන්න නිසා ජාතික ජනබලවේගය පත් කරන්න එපයි කියලා කිව්ව විපක්ෂ නායක තුමාම ආයෙ කියනවා ඔයගොල්ලන් රාජතාන්ත්‍රිකව මෙහෙම සාකච්ඡා කරාද කියලාත් අහනවා නේ. කමක් නෑ මම මේක මතු කරේ මහජනතාවට දැනගන්න. ද්විත්වත්වයේ අපි විපක්ෂ නායකතුමා කිව්වත් නැතත් ගත යුතු ක්‍රියාමාර්ග නිසි ආකාරයට ගන්නවා. අනිවාර්යයෙන්ම මේ කාරණය අපි සාකච්ඡාවට බඳුන් කළා, ඉල්ලීමක් කළා. ඒ වගේම අපිට යහපත් ප්‍රතිචාරයක් ලැබුණා. ඒ පිළිබඳව සලකා බලනවා කියලා. ඒ කියන්නේ යහපත් ප්‍රතිචාරයක් කියන මොන වගේ අංශ ඇඟලුම් වලට කරනවාක මම මේ විශේෂයෙන් සඳහන් කරේ ඇඟලුම් මේ කෝටාව වැඩි කිරීම පිළිබඳව යුසුමු මාරු කරගෙන විදිහ පවා මතු කරපු කාරණේ තමයි මිත්‍රත්වයේ සුහදත්වයේ අපි හිතනවා අපි මේක අව්‍යාජව ප්‍රකාශ කරන දෙයක්. ඒ නිසා ඔවුන්ටත් ඒක දැනෙනවා ඇති කියලා. ඒ නිසාම තමයි ඔය බයන දුක්ගේ පිළිවෙල සලකා බලන්නම් කියලා.